ජනේලේ වීදුරුපියන් අතරින් රූරා වැටෙන වැහිබින්දු දිහා මම බලාගෙන හිටියේ. හිතේ තිබුණු නොසන්සුන්කම තව තවත් වැඩි වෙද්දී. එළියේ දාරානිපාත වැස්සක් මුළු පරිසරෙම අඳුර වෙලා සීතල වෙලා තිබුණත් මගේ ඇඟ ඇතුලේ තිබුණේ පුදුමාකාර උණුසුමක්. ඒ උණුසුම ඇති වෙලා තිබුණේ ගේ ඇතුලේ කුස්සිය උයන පියන සද්දෙත් එක්ක මුහු වෙලා එන ඒ සුවඳ නිසා. ඒ නිරාශා පුංචි මගේ අම්මගේ නංගි වුණත් ඇය මට වඩා වැඩිමත් අවුරුදු 18කින් විතරයි. අවුරුදු ගානක් තිස්සේ හිතේ හිර කරගෙන හිටපු හැඟීම් අද පුපුරලා යන්න ඔන්න මෙන්න වගේ තිබුණේ. පුංචිගේ මහත්තයා ඒ කියන්නේ මගේ පාප්පා නැති වෙලා දැන් අවුරුදු 2ක් විතර. එදා ඉඳන් මේ ගෙදර පුංචි තනි වුණා. මම තමයි ඇයව බලන්න නිතරම ආවේ ගියේ. ඒත් අද මම ආවේ නිකම්ම ඇවිත් යන්න නෙවෙයි. මම තීරණයක් අරගෙනයි ආවේ. මේ තනිකම ඇයට විතරක් නෙවෙයි මටත් දරා ගන්න බැරි තැනකයි තිබුණේ. මම හිමින් සැරේ කුස්සිය පැත්තට ගියා. පුංචි ලිප දිහා බලාගෙන මොකක්දෝ කල්පනාවක. ඇය ඇඳගෙන හිටියේ සුදු පාටට හුරු ලා පාට නයිටියක්. උරහිසට උඩින් වැටුණු කොණ්ඩ කැරලි ඇගේ බෙල්ල වටා දැවටිලා තිබුණා. මම ගිහින් දොරකඩට හේතු වුණා. පුංචි මගේ කටහඬට පුංචි ගැසිලා බැලුවා. ඇගේ ඇස්ස තිබුණේ ලොකු තෙහෙට්ටුවක්. ඒත් ඒ ඇස් ඇතුලේ තාමත් මම දැකපු ලස්සනම කාන්තාව හිටියා. පුතා මම මේ තේ එකක් හදන්න හැදුවේ. මේ වැස්සට උණු තේ එකක් හොඳයිනේ. මට තේ එපා පුංචි. මට ඕන පුංචිත් එක්ක ටිකක් කතා කරන්න. මම එහෙම කියලා ඈ ළඟටම ගියා. පුංචිගේ මූණේ තිබුණ හිනාව ටිකක් මැකීගෙන ගියා. ඇය මගේ දිහා බැලුවේ ප්‍රශ්නාර්ථයකින්. මොකද පුතා මොකක් හරි ප්‍රශ්නයක්ද? ඔව් ප්‍රශ්නයක්. හැබැයි මගේ නෙවෙයි අපි දෙන්නගෙම. මම ඇගේ අතින් අල්ලගත්තා. පුංචි අත ගසලා දාන්න හැදුවත් මම තදින් අල්ලගෙන හිටියා. ඇගේ අත වෙවුලනවා මට දැනුණා. පුතා මොකද මේ අතාරින්න කවුරු හරි දකීවි. කවුරු දකින්නද පුංචි? මේ ගෙදර ඉන්නේ ඔයයි මමයි විතරයි. අනික මට තවත් මේක හංගගෙන ඉන්න බෑ. පුංචි තනියම විඳවනවා මට බලාගෙන ඉන්න බෑ. මම විඳවන්නේ නෑ පුතා. මම මේ ජීවිතේට හුරු වෙලා ඉන්නේ. අනික ඔයා මගේ අක්කගේ පුතා. මේ වගේ දේවල්. ඇගේ කඩහඬ පිදීගෙන ගියා. ඇස් වලට කඳුළු පිරුණා. මම ඇගේ මූණ මගේ දෑතට මැදි කරගත්තා. නෑ පුංචි ලේනෑකම් ගැන මට වැඩක් නෑ. මට පේන්නේ මගේ ඉස්සරහා ඉන්න ගෑණියම විතරයි. අවුරුදු ගාණක් මගේ දිහා ආදරෙන් බලපු මට කවපු පොවපු මගේ දුකේදී ළඟ හිටපු ඔයාව. දැන් මට ඕන මම ඔයාගේ ළඟ ඉන්න. ඔයාගේ තනිකම මකන්න. මට ඕන අපි එකට ඉන්න. පුංචි මගේ දිහා බලාගෙන හිටියේ පුදුමයෙන් වගේ. ඒත් ඒ ඇස්වල මම දැක්කා යටපත් කරපු ආසාවක් ආදරයක්. ඇය මගේ අත් දෙක අල්ලගෙන ඉකි ගහන්න පටන් ගත්තා. ඒත් සමාජේ අපිට කවදාවත් එකට ඉන්න ලැබෙන එකක් නෑ පුතා. මේක පාපයක් විදියට මිනිස්සු දකීවි. සමාජය අපිට කන්න බොන්න දෙන්නේ නෑනේ පුංචි. අපි ජීවත් වෙන්නේ අපිට ඕන විදියට. මම කැමති නෑ ඔයා මේ ගෙදර පිටි හතරට මැදි වෙලා ඔහොම දිය වෙලා යනවට. මම කැමති ඔයාව සතුටින් තියන්න. මම පොරොන්දු වෙනවා. මම ඔයාව බලා ගන්නවා. මට එකම එක අවස්ථාවක් දෙන්න. මම ඇගේ නළලට හාදුවක් දුන්නා. ඒ හාදුවත් එක්කම පුංචිගේ හිතේ තිබුණු පවුරු පදනම් ඔක්කොම කඩාගෙන වැටුණා වගේ මට දැනුණා. ඇය මගේ පපුවට තුරුල් වුණා. අපි විනාඩි ගාණක් ඒ විදියටම හිටියා. කුස්සියේ ලිප උඩ තිබුණු වතුර එක නටන සද්දෙත් එළියේ වැස්ස සද්දෙත් ඇරුණම මුළු ලෝකෙම නිශ්ශබ්දයි වගේ. හරි පුතා පුංචි මූණනවා මට ඇහුණා. මටත් බෑ තවත් තනියම ඉන්න. මට ඔයාව ඕන. ඒ වචන ටික මගේ කනට වැටුණා විතරයි. මගේ ඇඟ ඇතුලේ විදුලියක් කොටනවා වගේ දැනුණා. මම පුංචිව හරහට වඩා ගත්තා. ඇය පුංචි ළමෙක් වගේ මගේ බෙල්ල වටේ අත්යවලා මට තෙරෙල් වුණා. යමු කාමරේට. මම ඇගේ කාන්ට කරලා කිව්වා. අපි කාමරේට එදි කාමරේ ඇතුලේ තිබුණේ හරිම අඳුරු ඒත් ප්‍රේමණීය වාතාවරණයක්. මම ඇය පරිස්සමට ඇඳ උඩින් තිබ්බා. ඇඳ ඇතිරිවල තිබුණේ පුංචිගේ සුවඳ. මමත් ඇඳට ගොඩ වෙලා ඇය ළඟින්ම තිකා වුණා. එළියේ අකුණු ගහන එළියේ ජනේලෙන් ඇවිත් කාමරේට වැටෙද්දි පුංචිගේ මූණ මට මැවි පෙනුණා. ඇයි හිටියේ ඇස් පියාගෙන ලොකු හුස්මවල් ගනිමින්. බය වෙන්න එපා. මම ඇගේ කම්මුලක් අත කෑවා.
මම ඉන්නේ ඔයාට ආදරය කරන්න විතරයි. පුංචි ඇස්සැල මගේ දිහා බැලුවා. ඒ බැල්ම වෙනදට වඩා හාත්පසින්ම වෙනස්. එතන තිබුණේ පුංචි අම්මා කෙනෙක්ගේ බැල්ම නෙවෙයි. තමන්ගේ සහකරුගේ ආදරේ බලාපොරොත්තු වෙන ගැහැණියකගේ බැල්මක්. මම දන්නවා ඇය කිව්වා. මට දැන් බය නෑ. මට දැනෙන ලොකු සැනසීමක්. අපි දෙන්න ඇඳ උඩ එකිනෙකාට තුරුල් වුණා. සීතල දුරලා ගිහින් අපේ ශරීරවල උණුසුම එකට මුසු වුණා. මම ඇගේ හිසකෙස් අතරින් ඇඟිලි යවද්දි ඇය මගේ පපුවට මූණ තියාගෙන හිටියා. අපේ හුස්ම වැටෙන රිද්මේ එකක් වුණා. ඔයා දන්නවද පුතා මම හිතුවේ මගේ ජීවිතේ සතුට කියන දේ ඉවරයි කියලා. ආයෙ කවදාවත් පිරිමියෙක්ගේ උණුසුම මට දැනෙන එකක් නෑ කියලා මම හිතාගෙන හිටියේ. ඒ කාලේ ඉවරයි පුංචි. අද ඉඳන් හැමදාම මම මේ උණුසුම ඔයාට දෙනවා. අපි මේ ගෙදර අලුත් ජීවිතයක් පටන් ගමු. මම ඇගේ නිකටෙන් අල්ලලා මගේ පැත්තට හරව ගත්තා. ඇගේ දැස්වල තිබුණු කඳුළු අතරින් හිනාවක් මතුවුණා. අපි එකට යා කළා. ඒක රාගයට වඩා පිරුණු ආදරයක සහ කම්පනයක එකතුවක් වුණා. අවුරුදු ගාණක් හිර කරගෙන හිටපු හැඟීම් ගම් වතුරක් වගේ පිට වෙන්න පටන් ගත්තා. ඇඳ උඩ එකට වෙලා අපි ආදරේ වින්දා. ඒක හුදෙක් එක්වීමකට එහා ගිය ආත්මීය බැඳීමක් වගේ මට දැනුණා. ඇගේ ඇඟිලි මගේ පිටේ රටා අඳිද්දි මගේ මුළු ලෝකෙම සම්පූර්ණ වුණා වගේ හැඟීමක් මට ආවා. ඇය මගේ දිහා බලපු ඒ බැල්ම, ඒ සතුටු කඳුළු මගේ පපුව ගැහෙන්න සැලැස්සුවා. මම ඔයාට ආදරේ පුතා, ඇය කෙඳිරුවා. මමත් ඔයාට ආදරේ පුංචි, මැරෙන කම්ම. අපි දෙන්න මේ විදියට පැය ගාණක් ආදරේ වින්දා. එළියේ වැස්ස ටික ටික අඩු වෙලා ගියා. ඒත් අපේ හිතවල පත්වුණු ආදරේ ගින්න තව තවත් අවුලමින් තිබුණා. සමාජ සම්මතයන්, ලේනෑකම්, වයස් පරතරයන් මේ හැමදේම ඒ ඇඳ උඩදී අමතක වෙලා ගියා. ඉතුරු වුණේ හුදකලා වුණු ආත්ම දෙක එකට එකතු වෙලා විඳින අසීමිත සතුට විතරයි. පාන්දර වෙද්දි පුංචි මගේ තුරුලේම නින්දට වැටුණා. ඇගේ මූණේ තිබුණේ මම කවදාවත් දැකපු නැති සාමකාමී බවක්. මම ඇය දිහා බලාගෙන හිතුවා ලෝකෙ මොනවා කිව්වත් අපි ගත්ත මේ තීරණය තමයි හරිම දේ කියලා. මොකද ආදරේ කියන්නේ අයිති කර ගැනීමක් නෙවෙයි, තව කෙනෙක්ගේ ආත්මය සුවපත් කිරීමක් කියලා මට තේරුණේ අදයි. අපි දෙන්න එකට මේ ඇඳ උඩ අපේම පුංචි ලෝකයක් හදාගෙන ඉවරයි. මේ වගේ කතා කියවන්න කැමති අය අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. මේ කතාව ලස්සනයි නම් ලයික් එකක්, කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.